පේරාදෙනිය මෙඩිකල් ෆැකල්ටි එක තමයි ඒ කාලේ තිබ්බ ලොකුම හීනේ. මගේ ඉතින් මට මෙඩිකල් ෆැකල්ටි එකට යන්න ලැබුණේ නැහැ. පශු වෛද්‍ය පීඨයට මම යනවා. යනකොට මට අපූර්ව යාළුවෙක් වුණ ගැහෙනවා. ඒ තමයි මේ දැන් එතුමා වෛද්‍යවරයෙක් ડોક્ટર දිලුෂන් රාජපක්ෂ. දිලුවා තමයි මගේ යාළුවා. ඉතින් මාත් එක්ක එකට ඉන්නවා. ඉතින් තව හිටියා මගේ යාළුවා දැන් ලසන්ත කියලා. තව අපේ ලක්ෂිත මම ତ ගොඩ ඉන්නවා. මට නම් කියන්නේ කොහොමද මතක් වෙන්නේ නැති තරම් අපේ ඉන්නවා වෙනම ක්ලික් එකක්. ඊට පස්සේ වෙනම අපිට ගැහණු යාළුවෝ හිටියා. එතකොට ඒ කාලේ මම අර කිව්වා වගේ මේ තරංග මගේ ජීවිතේ ටිකක් කර්කශ කාලයක්. කටුකම කාලේ. ගෙදරින් සල්ලි ඉල්ලන්නෙත් නැහැ. හොඳේ දැන් සපත්තු වල අඩි ගැලවිලා. හරිද ඊළඟට දැන් අර විශ්වවිද්‍යාලේ මුල්ම කාලේ පොඩි අර තවත් දෙකීමකටත් මුණ දෙන්න තියෙනවනේ අපිටනේ. ඒ අත්දැකීමටත් මුණ දුන්නා. මම නම නොකිය හින්දන්කෝ මොකද දන්නවද? ඒක කිරීමත් වරදක්, ඒකට ලක්වීමත් වරදක්. නේද? එහෙම එකක් තියෙනවනේ. එතකොට නවක වදේ කියන එකත් මම දකින්නේ කැම්පස් වලින් අයින් වෙලා යන්න ඕන එකක් විදියටයි. දැන් ඒක එතකොට ටක් ගාලා ඔන්න අනිත් පැත්තට එනවා මේ අයි නවක වදේට කැමති නැත්තේ ආලේද්ද අනම්මනංගම කතාවක්. ඒ කතාව නෙමෙයි මම කියන්නේ. නවක වදේ කියන එක අර සුන්දර මතක ගොන්නක් දුන්නට ඕක අසුන්දර මතකයක් කියලා එහෙම් පිටින්ම කැම්පස් එකෙන් එළියට ගිය ළමයි ඕන තරම් ඉන්නවා අද රටේ. සීදිවි හානි කරගත්තා ඉන්නවා. එක කෙනෙක් එක ජීවිතයක් කර නැති කරගත්තා නම් තරංග ඒක නරකක් නෙමෙයිද? ඒ පවුල අද විඳවන්නේ නැද්ද? එතකොට මම එහෙම කෙනෙක්ගේවත් ජීවිතයක් නරක වෙනවට කැමති නැහැ. ඉතින් ඊට අමතරව මගේ සරසවි ජීවිතේ මම මගේ යාළුවෝ ටික ආදරෙන් සිහිපත් කරනවා. ඉතින් ඊට පස්සේ මම අර විඳපු කටුක ජීවිතේ මම සමහර දවස්වල ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නැති හින්දාම බොහෝ පීඩා විඳපු අවස්ථාවල මගේ පිටිපස්සේ හිටපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් කැම්පස් ජීවිතේ ලොකුම අභියෝගය වුණේ තරංගමට ටියුෂන් කරන ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන එක. ඒක පුදුම අමාරුයි. මොකද ටියුෂන් පන්තියක් කරනවා කියන එක තරංග මේ පේනවා වගේ ලේසි නෑ. රැය තිස්සේ ටියුට් හදන්න ඕන. අනිත් එක මට ආයතනයක් හදාගත්තා. මම ඇවිල්ලා මමමයි අතු ගාන්නේ. ටොයිලට් පිරිසිදු කරන්නේ මම. සමහරට පන්ති කාඩ් මාක් කරලා ළමයිට ඇතුළට ගන්නෙත් මම. ඒක ඉවර වෙලා පැය එකමාරෙන් මම මොටර් සයිකලේ නුවර යනවා. ඉතින් හරිම කටුක කාලයක් මං කීප වතාවක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඒ වගේ ජීවිතේ බොහෝ කටුක කාලයක් ගෙවලා ඒ කැම්පස් කාලේ නිමා කළා. නමුත් අදටත් සිහි කර සතුටු වෙන මගේ ජීවිතේ ගොඩනැගුණු සුන්දරම මතක සටහන් ගොන්නක් මට තෑගි කරලා දුන්නු හන්තානට පේරාදෙනියට අදටත් මම ණය ගැතියි.